ජෝතිපාල කියන්නේ අමරණීය මිනිසෙක්. තව අවුරුදු 100ක් 200ක් ගියත් එතුමගේ සින්දුව ඇහෙයි. මේ එතුමගේ අවමංගල්‍ය උත්සවය. එච්.ආර්. ජෝතිපාල මිය ගියේ 1987 ජූලි 7 වෙනිදා. එතුමට වයස අවුරුදු 51ක් වෙද්දී. බලන්නකො එතුමට අවසන් ගෞරව දක්වන්න ඇවිල්ලා තියෙන සෙනඟ. මිනිස්සු හම්බ කරපු මිනිහෙක් තමයි එච්.ආර්. ජෝතිපාල කියන්නේ. මේ එවකට අග්‍රාමාත්‍යවරයා ආර්. ප්‍රේමදාස මැතිතුමා එතුමට අවසන් ගෞරව දක්වන්න ඇවිල්ලා. මේ ලතා වල්පොල මහත්මිය. එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ අවසන් කටයුතු සිදු කළේ බොරැල්ල කනත්තේදී. එතුමන් වෙනුවෙන් හදලා තිබ්බ චිතකය තමයි මේ. එච්.ආර්. ජෝතිපාල. එච්.ආර්. කියන එකේ තේරුම දන්නවද? හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල තමයි එතුමගේ සම්පූර්ණ නම. පස්සේ කාලෙදී එතුමගේ ජනප්‍රියත්වයත් එක්ක මිනිස්සු මේ එච්.ආර්. අකුරු දෙකට හදවත රත්තරන් කියන අනුවර්ථ නාමයකුත් ඈඳලා තියෙනවා. මේ සුජාතා අත්තනායක මහත්මිය සහ ස්වර්ණලතා කවීශ්වර මහත්මිය ප්‍රසිද්ධ ජනප්‍රිය චරිත ගොඩක් මේ අවමගුල් උත්සවයට ඇවිල්ලා ඉන්නවා. සමහර අය මට අඳුර ගන්නත් අමාරුයි. බලන්නකෝ ඔයාලට මේ අය අඳුරන්න පුළුවන්ද කියලා. 1936 පෙබරවාරි 12 වෙනිදා ඉපදුන එච්.ආර්. ජෝතිපාල තමයි අවුරුදු 51 දී හෘදයාබාධයක් හැදිලා 1987 ජූලි 7 වෙනිදා මේ විදිහට අවසන් ගමන් ගියේ. හෙට්ටිආරච්චිලාගේ රෙජිනෝල්ඩ් ජේම්ස් මහත්තයාට සහ ඇහැලියගොඩ එච්.කේ. පොඩිනෝනා පෙරේරා මහත්මියට හිටපු වැඩිමහල් දරුවා තමයි මේ එච්.ආර්. ජෝතිපාල කියන්නේ. එච්.ආර්. ජෝතිපාලගේ බිරිඳ තමයි බ්ලෝසම් වින්ටර් මහත්මිය. ඒ වගේම ජෝතිපාල මහත්තයාට ගැහැණු දරුවන් 4 දෙනෙක් තමයි හිටියේ. අපේ අවාසනාවට එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ හඬ ඉදිරියට අරගෙන යන්න එතුමට පුතෙක් හිටියේ නෑ. බලන්නකෝ සෙනඟ පොරකන හැටි. ලොකු තදබදයක්. ජෝතිපාල මහත්තයාට මිනිස්සුන්ගේ හිතේ තිබ්බ ආදරේ කොයිතරම්ද කියලා මේක දකිනකොට හිතාගන්න පුළුවන් නේද? ආයෙත් මේ වගේ අමරණීය ගායකයෙක් අපේ රටේ බිහි වෙයිද? අවුරුදු 51න් අකාලේ මිය ගියේ නැත්නම් එතුමා අදටත් ජීවත් වෙනවනේ නේද? ජෝතිපාලයන්ගේ දේහය කනත්තට අරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතන ප්‍රසිද්ධ චරිත කිහිපයක් ඉන්නවා. බලන්න අඳුරගන්න පුළුවන්ද කියලා. මේ සමහර අය අද ජීවතුන් අතරත් නැහැ. ඒක තමයි ඉතින් ලෝක ස්වභාවය නේද? මේ ජෝතිපාල මහත්තයාගේ අම්මා. මේ බොරැල්ල කනත්ත. බලන්නකො සෙනඟ මුළු කනත්තම ජෝතිපාල මහත්තයා බලන්න ආපු මිනිස්සුන්ගෙන් පිරීලා. ඔන්න චිතකයට ගිනි තියෙන අවස්ථාව.
මුළු රටක්ම සින්දුවෙන් වගේම රංගනයෙන් වශී කරපු අමරණීය මිනිසෙකුගේ අවසන් මොහොත. එතුමා මිය ගිහින් අදට අවුරුදු 38ක් ගත වෙලත් තාමත් මිනිස්සු එතුමගේ ගීත අහනවා. අදටත් සංගීත ප්‍රසංගයක අනිවාර්යයෙන්ම මෙතුමගේ ගීත ඇහෙනවා. පාටියක, මගුල් ගෙදරක, අවුරුදු උත්සවයක අදටත් අනිවාර්යයෙන්ම මෙතුමගේ ගීත ඇහෙනවා. තවත් අවුරුදු 100ක් 200ක් ගියත් එච්.ආර්. ජෝතිපාලයන්ගේ සින්දු මිනිස්සු මේ විදිහටම අහයි. ඉතින් හදවත රත්තරන් අමරණීය ජෝති ඔබතුමන්ට උතුම් නිවන් සුවයම ලැබේවා.